තවත් සුවිශේෂී විශේෂාංගයක් ආරම්භ කරන්නට තමයි මේ විදිහට සූදානම් ඉන්නේ. ඊයේ දවසේදී සුවිශේෂී කාර්යයක් සිද්ධ වුණයි තමයි රාජ්‍ය දෘශ්‍ය කලා උළෙල පැවැත්වුණා. ඉතින් මේ රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේදී ඡායාරූපකරණය සඳහා සම්මාන සහතික රාශියක් ලබාගත් ආදරණීය තාත්තා කෙනෙක්ටයි දුවෙක්ටයි තමයි අපි ආරාධනා කරේ අද දවසේදී මැදිරියට. මේක ටිකක් සුවිශේෂී සිදුවීමක් නේ. කියන්නේ එකම සම්මාන උළෙලක එකම වේදිකාවක එකම කැටගරි එකෙන් තාත්තා කෙනෙකුයි දුවෙකුයි දෙන්නෙක්ම සම්මානයට පාත්‍ර වෙනවා කියලා කියන්නේ ඒක හරි අපූර්ව සිදුවීමක්. ඉතින් ඒ ගැන තමයි අපි මේ කතා කරන්න සූදානමින් ඉන්නේ. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි බොහොම ආදරයෙන් යුතුව පිළිගන්නවා ඡායාරූප ශිල්පී හර්ෂ මధుරංග ජයසේකර මහත්මයා අයබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි ආදරණීය දියණිය හිරුන්දි සෙනායා ජයසේකර අයබෝන්. අයබෝන්. ඉතින් මේ දෙපළත් එක තමයි අපි අද කතා බහ ඉදිරියට අරගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ. අතර වාරයේදී ඔවුන්ගේ ජයග්‍රහණ ඔබට ඉදිරිපත් කරන්නටත් අපි සූදානමින් ඉන්නවා. මම මුලින්ම හර්ෂ මහත්මයාගෙන් දැනගන්නට කැමතියි. දැන් රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේදී මොනවද මේ ලැබුණු සම්මාන මොන වගේ දේවල් වලින්ද ඇගීමට පාත්‍ර වුණේ? ඔව් කවිෂා මම අවුරුදු දශක දෙකමාරක් විතර ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඉතින් මේකේ දෘශ්‍ය කලාව වලදී මේක ප්‍රධාන වශයෙන් චිත්‍ර මූර්ති සහ ඡායාරූප කියන අංශ තුන යටතේ තමයි පැවැත්වුනේ. ඉතින් මම ඉදිරිපත් වුණේ ඡායාරූප කැටගරි එක යටතේ. ඉතින් ඒකෙදි වැදගත් දෙයක් තමයි මම අවුරුදු 15කට පස්සේ තමයි ලංකාවට පින්තූරයක් දාන්නේ. 2010න් පස්සේ මම ලංකාවට පින්තූර ඉදිරිපත් කරේ නැහැ. මම ජාත්‍යන්තර වශයෙන් විතරයි සහභාගී වුණේ. හැබැයි අවුරුදු 10කට පස්සේ මම තීරණය කරනවා ඉදිරිපත් වෙන්න. ඒකට හේතුව තමයි AI තාක්ෂණය. මොකද පළවෙනි වතාවට ලංකාවේ ප්‍රදර්ශනයකට AI හඳුන්වලා දෙනවා රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලය. ඒක හොඳ තීරණයක්. ඒ වගේ මෙතනදී මම දැක්පු දෙයක් තමයි මේ ලංකාවේ මේ අපේ ශාස්ත්‍රය තුල ඒක ලොකු කතා බහක් ආවා. ඒ කියන්නේ AI හොඳ නැහැ, AI වලින් කලාව විනාශ වෙනවා වගේ ඒකට ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි ආවේ. හැබැයි මම දැනට ඩුබායි වල ජීවත් වෙන්නේ. ඉතින් මම දකින දේ තමයි ඩුබායි වල AI මිනිස්ට්‍රි එකක් තියෙනවා. ඩුබායි අබුඩාබි පොලිසියේ AI පාවිච්චි කරන හොරු අල්ලන්න. ඉතින් අද ලෝකේ තාක්ෂණයත් එක්ක එච්චර ඉස්සරහට යද්දී අපි තාමත් පසුගාමී වෙන්න උත්සාහ කරන අපේ සමාජය. ඉතින් මට ඕන නම් මේ පණිවිඩය දෙන්න. ඒ නිසා මම තීරණය කරා අවුරුදු 15කට පස්සේ ආපහු ලංකාවට පින්තූරයක් ඉදිරිපත් කරනවා කියලා මේ පණිවිඩය දෙන්න. ඉතින් ඒක තමයි මට ජයග්‍රහණ ගන්න පුළුවන් උනේ. හොඳයි. ඉතින් මොනමත ලැබිච්ච ජයග්‍රහණය කියන්නේ ඔබතුමන් රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේදී ඇගීමට ලක්ුණේ කොහොමද? ඔව් මම කැටගරි දෙකක් යටතේ තුනක් යටතේ මම දින්නා. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි කියන මේන් කැටගරි එක ඇතුලේ කැටගරිස් තුනකින් තමයි එකක් ජීවන රටා කියන කැටගරි එක, දෙවෙනි එක ජීවන රටා වලින් තාමට ස්ථාන දෙකක් තියෙනවා. බ්‍රොන්ස් අවෝඩ් සමාවෙන්න සිල්වර් අවෝඩ් එක සහ මෙරිට් අවෝඩ් එකක්. ඒ වගේම නිර්මාණාත්මක ඡායාරූප අංශයෙන් මට තියෙනවා එක්ස්පෙරිමෙන්ටල් වලින් තියෙනවා ඒත් බ්‍රොන්ස් මෙඩල් එකක්, බ්‍රොන්ස් අවෝඩ් එකක්. ඉතින් මට තුනක් තියෙන අවස්ථාවල් තුනක් ලැබිලා තියෙන ජයග්‍රහණ තුනක් ලැබිලා තියෙනවා ඒ වලින්. හොඳයි. ඉතින් අපි චුටි දුවත් එක්කත් කතා කරමු. දැන් ඔයා කොහොමද මේ රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේදී මොන කැටගරි එකෙන් මොන වගේ ජයග්‍රහණයක්ද ලැබුණේ? ඔව් මට Nature and Wildlife කැටගරි එකේ බ්‍රොන්ස් අවෝඩ් එකක් හම්බුණා. හොඳයි. ඉතින් දැන් කොච්චර කාලයක් වෙනවද මේ ෆොටෝස් ගන්න පටන් අරගෙන? චූටි කාලේ ඉඳන් තාත්තත් එක්ක ඉන්නකොට මගේ අවට දකින්න දේවල් පිළිබඳව මට හිතන විදිහට පොඩි විදිහට ඉගෙන ගත්තා ඡායාරූප ගන්න. මට අවුරුදු 11 දී ඡායාරූප අරගෙන ඒවා එක්සිබිෂන්ස් වලට දාලා ඒ විදිහට වින් කරන්න ගත්තා. ජයග්‍රහණය කරා. ඒ කියන්නේ තව මොන වගේ එක්සිබිෂන්ස් වලින්ද මොන වගේ තරඟ වලින්ද ජයග්‍රහණය කරලා තියෙන්නේ? මම මොරටුව විශ්වවිද්‍යාලයේ ඡායාරූප තරඟයෙන් සහ කැලණි විශ්වවිද්‍යාලයේ ඡායාරූප තරඟයෙන් තිනවා. ඒ වගේම පාසල් මට්ටමින් තියෙන තරඟවලත් ගොඩක් ඒවායින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. හොඳයි. හර්ෂ මහත්මයාගෙන් මම දැනගන්නට කැමතියි. දැන් ඡායාරූපකරණය ගැන අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි ඉක්මනටම ගිහිල්ලා වෙලාව බලලෙමු. ඉගෙනීමට ක්‍රියාශීලී වර්ධනයට නිසි පෝෂණය ඇන්කපීඩියා ප්‍රෝ ස්කූල් චැම්ප්ස්. හොඳයි. මම දැන් හර්ෂ මහත්මයාත් එක්ක දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ඡායාරූපකරණය කියලා කියන්නේ එහෙම අර ගොඩාක් දෙනෙක් නැඹුරු නොවන විදිහේ විෂයක් නේ. දැන් අපි හිතමුකෝ අපි ගොඩක් දෙනෙක් ඉස්කෝලේ යන කාලේ දරුවෙක්ට අම්මා කෙනෙක් කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවරයෙක් වෙන්න, එහෙමත් නැත්නම් ගණක අධිකාරීවරයෙක් වෙන්න, ටීචර් කෙනෙක්. එහෙම කියනවා මිසක් දැන් අර අපි පොඩි කාලේ ඉඳලා දකින්නේ නෑ දරුවෙක් නිකන් මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙනවා වගේ තැනකට යනවා. එතකොට ලංකාව වගේ රටක ෆොටෝග්‍රැෆි කියන විෂයට තියෙන මොන වගේ තැනක්ද?
ඇතරම ලංකාවේ මේ වෙනකොට හොඳ ස්ථානයක් තියෙනවා මේ විශේෂයෙන්ම අද වෙනකොට මම දකිනවා දැන් තරුණ පරම්පරාව තුළ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ඡායාරූප ශිල්ප නැඹුරු වෙන්න. මොකද තරුණ පරම්පරාව ගොඩක් මේකත් එක්ක ඉන්නවා. ඉතින් හැබැයි මම දැක්කම දැන් අපි මේ ශේෂ්ඨාවතියට වෙන කාලේ වෙනකොට එච්චරම ඔබතුමිය කිව්වා වගේම ලොකු තැනක් තිබුණේ නැහැ ෆොටෝග්‍රැෆි වලට. ටිකක් වෙනස් අවස්ථාවක් තමයි තිබුණේ. ඉතින් මේ වෙද්දී හැබැයි හොඳයි. මොකද විශේෂයෙන්ම ලංකාවේ නැති වුණත් ජාත්‍යන්තර ලංකාවේ මම නැහැ කියලා කියන්නේ නැහැ. ලංකාවේ ටිකක් අඩුයි අපේ කට්ටිය මේකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් හැබැයි ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් මේක ඊටාම මම හිතන්නේ අපි ආර්ථික වශයෙන් ගත්තොත් ගොඩක් මේ මුදල් උපයන්න පුළුවන් දෙයක්. ඒ වගේම කලාවක් වශයෙන් ගත්තොත් ඊට වඩා ගොඩක් දුර යන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් ඒ විදිහට ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් තරුණ පරම්පරාව වුණත් අපි දකිනවා අද ලොකු ප්‍රවණතාවයක් තියෙනවා මේකට ටික ටික නැඹුරු වෙනවා කලින්ට වඩා හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. හොඳයි. එතකොට දැන් හිරුන්දි මෙන්න මේක තමයි හිරුන්දිට ලැබිච්ච සහතික පත්‍රය. අපි මේක පෙන්නමුකෝ කැමරාවට. දැන් ඔයා මේ රාජ්‍ය දෘශ්‍ය කලාවලත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් රාජ්‍ය දෘශ්‍ය කලාවල කියලා කියන්නේ බොහෝ දෙනෙක් සහභාගී වෙන, බොහෝ තරගකරුවන් පිරිසක් සහභාගී වෙන තැනක්. එතකොට මෙතනට මට යන්න පුළුවන්, මෙතනින් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කොහොමද කොන්ෆිඩන්ස් එකක් ආවේ? ගොඩක් කලාවට මට තරඟවලට ඉස්කෝලෙන් වගේම තාත්තා සපෝට් කරනවා. එතකොට මේ විදිහට මේ කම්පිටිෂන් එකත් මට දාන්න කියලා තාත්තා මට කිව්වා ඔයා දාලා බලන්න. ඒ කියන්නේ තාත්තා හැම වෙලෙම කියන්නේ ජයග්‍රහණයට වඩා පාටිසිපේට් කරන එකම වැදගත් මේ වගේ වයසක හරි කමන්න එක. ඒ නිසා මම දාලා බැලුවා. ඒ විදිහට මට දිනන්න පුළුවන් වුණා. හොඳයි. ඉතින් ඒ අතරවාරයේදී ඔබට තිරේ දකින්නට පුළුවන් කමක් ලැබෙනවා මේ ඡායාරූප තරංගයට ඉදිරිපත් කරපු ඡායාරූප වගේම මොවුන් විසින් ඒ කැප්චර් කරපු ලස්සන ඡායාරූප. අපේ මේ පුංචි දියණිය තමයි මේ හැම ඡායාරූපයක්ම කැප්චර් කරලා තියෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් හර්ෂ මහත්මයා Tamanගේ දරුවා මේ විදිහට ඡායාරූපකරණයට යොමු වෙච්ච එක ගැන, එතකොට මේ වගේ දක්ෂතා පෙන්වන එක ගැන, මේ වගේ අපි කියන්නේ ඡායාරූපකරණයට හොඳ ඇහැක් තියෙන්න ඕනේනේ. ඒ වගේ හොඳ ඇහැක් තියෙන දරුවෙක් කියලා අපිට පේනවා මේ ඡායාරූප දකින්නකොට. ඉතින් මොකද හිතෙන්නේ ගැන? ඇත්තටම සතුටුයි මේ කවිෂා. මොකද මට අවශ්‍ය වුණෙත් මගේ දුවට මොකද මම ඡායාරූප ශිල්පියෙක් නිසා මම දන්නවා මේ ඡායාරූප ශිල්පියෙක් කියලා කියන්නේ තාම හොඳ ප්‍රකාශන මාධ්‍යයක්. තමන්ගේ හිතේ තියෙන අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම තමන් දකින්න සුන්දරත්වය ලෝකයේත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම ඊටාම හොඳ විනෝදාංශයක්. විශේෂයෙන්ම මම දකිනවා පාසල් දරුවෙක්ට තමන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවෙන්න කරන්න පුළුවන් හොඳ විනෝදාංශයක් මේක. විශේෂයෙන්ම ඉස්කෝලෙන් ඉගෙන ගන්නෙද්දී ලැබෙන තරමක ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක වුණත් අපිට අඩු කර ගන්න පුළුවන් මාධ්‍යයක් ඡායාරූප ශිල්පය. ඉතින් ඒ නිසා මම කැමති වුණා යාට ඒ පැත්තට යොමු වෙන්න. මම බල කරේ නැහැ. මගේ දුවල දෙන්නෙක් ඉන්න මගේ ලොකු දුව එච්චරම කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි මෙයාට මම කිව්වෙත් නැහැ. එයාම තීරණය කරා ෆොටෝග්‍රැෆි වලට යාට ඕනේ කියලා. මොකද පුංචි කාලේ ඉඳන් එයා කැමරා දකිනවා ගෙදර. ඉතින් එයා කැමරා අතපත ගන්නවා, පින්තූර ගන්නවා. ඒ නිසා යාම ඒකට මොකක් හරි කැමති මගේ පාරේ යනවට. හොඳයි. දැන් චුටි දුවත් එක්ක අපි තව ටිකක් කතා කරමුකෝ. දැන් ඉස්කෝලේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ තමයි අය ඉගෙනුම ලබන්නේ. ඉතින් ඉස්කෝලෙන් කොයි වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? මම හිතන්නේ ඔබ ඡායාරූප සංගමේ පවාය සමාජිකාවක් විදිහට කටයුතු කරන ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට ඉස්කෝලෙන් කොයි වගේ අත්වැලක්ද දෙන්නේ කියලා අපි මතක් කරමු පාසලත් සඳහන් කරන ගමන්ම. ඔව් මට අපේ ආදරණීය විදුහල්පති මෑණියන ගංගා කුමුදිනී මහත්මිය එතුමියගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා මගේ මේ ඡායාරූප ගමනට. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ සංගම් භාර ආචාර්යිනී රශාන්ති මහත්මිය. එතුමියත් මට මේ ෆීල්ඩ් එක ඇතුලේ එක එක විදිහට ලොකු සපෝට් එකක් දෙනවා ෆොටෝග්‍රැෆි වලින් ඉදිරියට යන්න. ඒ වගේම මගේ පාසලේ යහළි හෙලියන් ඒ වගේම ආචාර්යනි ලවම ආදරයෙන් මතක් කරනවා. හොඳයි. අපි දැන් සූදානමින් ඉන්නවා මේ රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලට අපේ හිරුන්දි ඉදිරිපත් කරපු ඡායාරූපය ඔබට පෙන්වන්නට. මේ තිරේ දිස් වෙන්නේ රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලට අපේ හිරුන්දි ඔන්න ඉදිරිපත් කරපු ඡායාරූපය. මේකෙන් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් උනේ. මේ ඡායාරූපය ගැන අපි සඳහනක් කරමු හිරුන්දි. කොහොමද මේක ගත්තේ? මොකද මේකට පසුබිම් වුනේ? මේකම ගන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මම යන එක චාරිකාවක. එතකොට අපි බඳුරු රැලක් දකිනවා ඒ අවස්ථාවේදී. එතකොට
අපි ඒ ආසන්නයෙන්ම ඒ ගිය වඳුරු කණ්ණායමේ ඡායාරූප කිහිපයක් ගන්නවා. එතකොට ඒ ඡායාරූප කැමරාවට බය වෙච්චි ඒ වඳුරු අම්මා තමන්ගේ පැටියා රැගෙන පාර පයින්නවා. පාර පැනලා තව ටිකක් ඈත තියෙන ගහකට එයා ගිහින් නගිනවා. ඒ අවස්ථාවේදී උදේ ඉර එළිය බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට තිබ්බා හරිම ලස්සනට. ඉතින් ඒ වෙලාවේ මට හිතුණා ඒ ඡායාරූපය කැප්චර් කරොත් ලස්සනයි කියලා. ඒ එළියත් එක්කම ඒ අම්මා තමන්ගේ පැටියව බේර ගන්න හදන විදිහ කැප්චර් කරොත් එහෙම. හොඳයි. ඉතින් ඒ ඡායාරූපයට තමයි රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේ Nature and Environment Single Photo Entries කියන කැටගරි එකේ තුන්වන ස්ථානය දිනා ගන්නට ඇයට පුළුවන්කමක් ලැබුණේ. ඉතින් දැන් හර්ෂ මහත්මයාගෙන් මම දැනගන්නට කැමතියි දැන් මේ ඡායාරූපකරණය කියලා කියන්නේ ලොකු විෂයක්නේ. එතකොට දැන් අපි දකිනවා wedding photography, event photography, එතකොට මේ විදිහට nature photography මෙන්න මේ එක එක දේවල් තියෙනවානේ. එතකොට දැන් ගොඩාක් වෙලාවට අපි දකින්නේ කට්ටිය යොමු වෙන්නේ දැන් ආදායම් මාර්ගයක් විදිහට ඡායාරූපකරණය යොදා ගන්නවා අපි දකින්නේ දැන් wedding photography, event photography වලින්. එතකොට එහෙම කරන කෙනෙක්ගේ දැන් අර nature photography වගේ දෙයකට යොමු වෙන්න ඕනේ. ඇයි? ඒ කියන්නේ අර ඒ කෑල්ල සමහර වෙලාවට අපි දකිනනේ මග හැරෙනවානේ. මේක මග හැරෙන්න දෙන්නේ නැතුව කොහොමද මේ දෙක සමබරව අරගෙන යන්නේ? ඔව්. ඇත්තටම දැන් අපි ලංකාවේ මම දකින ප්‍රධානම අභියෝගය තමයි කලාව කරන්න මුදල් ඕනේ. එතකොට ඒ නිසා ඇත්තම දැන් ඒක වැරදි කියන්නත් බෑ කවිෂා. මොකද ලංකාවේ මාකට් එක හැදලා තියෙන්නේ මුදල් උපයන්න නම් වෙඩින් ෆොටෝග්‍රැෆි කරන්න ඕනේ කියලා. හැබැයි ලෝකෙ බැලුවොත් ඊට වඩා ගොඩාක් වෙනස්. ගොඩාක් ඇවිනියුස් තියෙනවා ෆොටෝග්‍රැෆි වලින් මුදල් උපයන්න. එතකොට දැන් මම මගේ වෘත්තිය ආරම්භ කරන්නේ වෘත්තියට මම අවතීර්ණ වෙන්නේ කලාත්මක ඡායාරූපකරණය හරහා. මට තිබුණ අභියෝගය තමයි කලාත්මක ඡායාරූපකරණය කරද්දි කොහොමද මේකට මුදල් උපය ගන්න. මොකද කලාව කරන්නත් සල්ලි තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තට මමත් මගේ මුල් කාලේ මම වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම ලංකාවේ මේ පහුගිය කාලේ මම කටයුතු කරේ වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට. හැබැයි ඒ වුණාට ඒකෙන් උපයන මුදල මම නැවත මම වැය කරනවා කලාව වෙනුවෙන්. ඉතින් එතකොට මම දකිනවා දැන් මේ අපි සබාදහමත් එක්ක ජීවත් වෙනවා නම් නැත්නම් වයිල්ඩ් ලයිෆ් නේචර් වගේ දෙයකට මගේ දුව ගොඩක් නැඹුරු වෙද්දි මම හරි කැමතියි. මොකද පරිසරය අපිට අපේ ජීවිතේ අපි වටපිටාව දකින්න දේ සුන්දරත්වය ඒක ජීවිතේට මනසට හරිම වැදගත්. විශේෂයෙන් මේ දකින්න දේ ඒ නිර්වුල් බව ඒක විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවෙක්ට හරි වැදගත්. ඒ වගේම අර දැන් දුව කිව්වා වගේ උදේ දකින්න ආලෝකයක තියෙන සුන්දරත්වය විඳගන්න පුංචි දරුවෙක් පුරුදු වෙන්න ඕනේ. මොකද මට මතක අපි පොඩි කාලේ එක දැක්කා. හැබැයි අද දරුවෝ ගොඩක් ඩිවයිසස් එක්ක ජීවත් වෙන්නේ. අපි ට්‍රිප් එකක් ගියොත් අපි දකිනවා මේ දරුවෝ ෆෝන් එක ඔබ තමයි ගමන යන්නේ. මේ වෙලාවේ මීදුම පහු වෙනවා, ලස්සන දියඇලි පහු වෙනවා, කඳු දකින්නවා. ඒවා ගොඩාක් මගහැරෙනවා. මොකද ඉන්නේ ඩිවයිස් එකත් එක්ක. හැබැයි දැන් මම මේගොල්ලන්ට ඒක කියලා තියෙනවා. පරිසරයේ සුන්දරත්වය දකින්න, බලන්න, ඒක කැප්චර් කරගන්න කියන දේ මම කියනවා. ඒක හොඳ දෙයක් කියලා මම දකින්නේ. හොඳයි අනිවාර්යයෙන්ම. ඉතින් Tamanගේ ආදායම් මාර්ගය කරගත්තාට කමක් නැහැ. අතරතුරේදී අර Tamanගේ ඇතුළේ ඉන්න නිර්මාණශීලී මිනිස්සයාට නිද්‍රාගත වෙන්න දෙන්නේ නැතුව ඔහු හෝ ඒ වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරන්න කියන එක තමයි ඔහු ඒ කියන්නේ. ඉතින් කලාත්මක ඡායාරූපකරණය කියලා කියන්නේ වෙන හරිම ලස්සන විෂයක්. ඉතින් ඒක හරියටම කරන අපේ ආදරණීය දියණිය ඉන්න අපිත් එක්ක මෙතන අපි මේ වෙලාවේ තව මම හිතන්නේ පින්තූරයක් බලන්නයි සූදානම් වෙන්නේ. ඒ අපේ හර්ෂ මහත්මයා විසින් නිර්මාණය කරන ලද පින්තූරයක්. අපි ඒක ගැනත් සඳහනක් කරමු. මේක මේ මගේ මේ කියන්නේ දෘශ්‍ය කලාව උළෙලේ මට සිල්වර් අවෝඩ් එක හම්බෙච්ච පින්තූරය. මේක විශේෂයෙන් කියන්න ඕනේ මම මේක පාවිච්චි කරේ AI තාක්ෂණය. ඒ කියන්නේ මම තීරණය කරා මම මේක සැර ඉදිරිපත් කරන්නේ කැමරාව පාවිච්චි නොකර ගන්න පින්තූර. අපි ඡායාරූප ශිල්පය කියලා කියන්නේ කැමරාව හරහා ගන්න පින්තූරනේ. හැබැයි මේකට මම කැමරාව අල්ලලවත් නැහැ. මේක මම සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය පාවිච්චි කරලා කරපු නිර්මාණයක්. මේකෙදි මම අදහස් කරන්නේ ඇතර මේ ඉන්නේ මම කියලා මම නෙමෙයි ඉන්නේ. නමුත් මම කියලා කිව්වත් නිවැරදි. ඒතන මම උත්සාහ කරන්නේ මේ අපි අද දකින්න අපේ කලබලකාරී සමාජය තුළ නූතන මානවය මුණ දෙන ඛේදවාචකයක්. એટલે මෙතන මෙයාගේ මේ මූණ කැලි වලට වෙන් වෙලා බෙදලා ගිහිල්ලා තියෙනවා. අපිට එක පැත්තෙන් පේනවා එයාගේ පවුලේ අයත් එක්ක රැකෑමක් අරගන්න මොහොතක්. අනිත් පැත්තේ පේනවා එයාගේ සමාජීය ජීවිතය. වගේ විවිධ කොටස්. එතකොට මේ හැම දෙයක්ම අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපිට මේ තියෙන
කලබලකාරී සමාජය ඇතුලේ අපිට මේ හැම දෙයක්ම සාක්ෂාත් කරගන්න අමාරුයි. මොකද අපි තරජයක් එක්ක ඉන්නේ. එතකොට දැන් විශේෂයෙන් මම කිව්වා මම විදිස්ගත වෙලා ඉන්නේ. ඒතර මට මගේ පවුල මග ඇරෙනවා. එතකොට මගේ මේ ලංකාවේ තිබිච්ච මගේ ජීවිතය පොඩ්ඩක් මට මිස් වෙනවා. ඒතර සමහරවිට කාමරයකට වෙලා තනියම පිටරටක ඉන්න කෙනෙක්ට ඒ ඇතිවෙන හැඟීමක් තමයි මම ප්‍රකාශ කරන්න උත්සාහ කරේ. ඒ මූණ හිස් ගතිය තියෙනවා. බලාපොරොත්තු සහගත බව සහ බලාපොරොත්තු නැතිවීම කියන දෙකම මේ මූණ ඇතුලේ තියෙනවා. ඉතින් මම ඒක මට අවශ්‍ය වුණා AIත් හරහා කොහොමද ප්‍රතිනිර්මාණය කරන්න කියලා සමාජයට පණිවිඩයක් දෙන්න. හොඳයි. ඉතින් මේ ඡායාරූපය තමයි social and human identities and lifestyles කියන කැටගරි එක යටතේ ඇගයීමට ලක් වෙලා තියෙන. ඉතින් මේ තමයි ඒ සඳහා හර්ෂ මහත්මයාට ලැබිච්ච සහතිකය. ඉතින් මේ ආකාරයෙන් ඊයේ දවසේදී මේ ඉදිරිපත් කරපු හැම ඡායාරූපයක්ම මම හිතන්නේ ලයනන් වෙන්ට් රඟහලේ අද දවස තමයි අන්තිම දවස එක්සිබිෂන් එක තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් කමක් තියෙනවා ලයනන් වෙන්ට් රඟහලට ගියොත් එහෙම මේ හැම ඡායාරූපයක්ම දැක බලා ගන්න. දැන් අවසාන වශයෙන් මම දුවගෙන් අහන්න කැමතියි. දැන් ඔයා කිව්වනේ අර චාරිකාවක් යන අතරතුරේදී දැකලා තමයි අර ෆොටෝ එක ගත්තේ කියලා. සාමාන්‍යයෙන් දැන් එහෙම ට්‍රිප් එකක් එහෙම යනකොට කැමරා එක අරගෙන යනවද? යන ගමන් ඒ දකින්න දේවල් කැප්චර් කරගන්නවද? ඒකට කොහොමද දැනෙන්නේ? ඔව් ගොඩක් කලාවට අපි හරි චාරිකාවක් යනකොට තාත්තා හරි මම හරි අපි අනිවාර්යෙන් කැමරා එකක් අරන් යනවා. එතකොට ඒ අපි ඇස් දෙකෙන් දකින ඒ මොහොත ඇස් දෙකෙන් කැප්චර් කරගන්නවා වගේම ඒක මතකයකට කැප්චර් කරගන්න කැමරා එක හරියට වටිනවා, හරි උදව්වක් වෙනවා. ඉතින් මම ඒ දකින සුන්දරත්වය ඒ දකින විදිහටම වෙන කෙනෙක්ටත් බලන්න පුළුවන් වෙන්න තමයි මේ විදිහට මම ඡායාරූප ගන්න කියලා හිතුවේ. හොඳයි. ඉතින් මේ වගේ හරිම සුන්දර අදහස් අයට තියෙන ඔය අයට තියෙන සුන්දර අදහස් තමයි සමහර විට මේ ඡායාරූපයක් විදිහට ඇගේ අතින් මේ එළියට එන්නේ. ඉතින් ඒ වගේ තමන් පරිසරයත් එක්ක ඉන්නකොට තමන් ආදරය කරන දේවල් ඒ විදිහට මතක සටහන් විදිහට එකතු කරගන්න පුළුවන් ඡායාරූප ශිල්පියෙක්. ඉතින් ඒ ඡායාරූපකරණය කියලා කියන්නේ හරිම සුන්දර විෂයක්. ඒ සුන්දර විෂය නියැලෙන ආදරණීය පියෙකුයි දුවෙකුයි තමයි අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් විශේෂයෙන් ඊයේ දවසේදී රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේදී ඔවුන් දෙදෙනාම ඇගයීමට ලක් වුණා. එකම වේදිකාවක මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට ඡායාරූපකරණයෙන් තාත්තයි දුවයි එකම වේදිකාවක ඇගීමට ලක් වුණා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට එකතු වුණාට ඡායාරූප ශිල්පී හර්ෂ මధుරංග ජයසේකර මහත්මයාට වගේම හිරුන්දි සෙනායා ජයසේකර ආදරණීය දියණියට ආයුබෝවන් කියලා සම්බුදනා. ආයුබෝවන්. බොහොම ස්තුතියි. හොඳයි අපි සූදානම් ආයුබෝවන් ශ්‍රී ලංකා තුලින් පුංචි විරාමයකට යන්න. නැවතත් අපි ඉක්මනටම එකතු වෙනවා. දිගටම ස්වර්ණ වාහිනියත් එක්ක රැඳෙන්න. ඉක්මනටම එකතු වෙනවා. Weekends. கிருஷ்ணா நான் சொல்றது உனக்கு அதிர்ச்சியாகவும் இருக்கலாம்.